පාර්ලිමේන්තුව. ඔව්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආයතනය. සැබවින්ම එය එසේමද. කලකය උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරී ගිය ස්ථානයක් විය. ඒත් ඒ උත්තරීතර ආයතනය අද මැරවරයන්ගේ රස්‍ය අධිකාරියන්ගේ ග්‍රහණයට හසු වී අවසන්ය. විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන, පරුෂ වචන වලින් පැනවදින මෙවන් තත්ත්වයන් මැද මොහු අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකක්ද? ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලුකුම පචය මං උලා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං පාතාලය මං ලුකුම පචය මං උලා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං ඉපදුනනු දෙකේ ගෙදර කුඹි කැලේ පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන්නැරේ ඉස්කෝලේ ගියේ පහ වෙනකන් අම්මා තාත්තා රට යනකන් මල් විකුණුවා ෂේප් එකේ පොලිසියට අහු වෙනකන් 70 මාස 6ක් කෙරේ කට්ට කෑව හොඳට අනේ පොලිසියෙන් ගැහුවා මට තරු පෙනුණා ඔළුව වටේ එළියට ආවා මං සමාජයෙන් රිජෙක්ට් ඉඳලා මොකද කරන්නේ දැන් අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදරකෝ ලෑලි ගෙදර නෑ ඉඩම උගස්ටින් දැන් too late ඉතින් ජොබ් කටනෝ ඉතින් මාත්‍රීටවත් සෙට් වෙලා කරමුගේ වැඩ ඉතින් බෝතල් කාලයි වත් පැකට් එකයි පෝස්ටරුත් ගැව්වා මට රුපියල් 100යි ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලුකුම පචය මං උලා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං පාතාලය මං ලුකුම පචය මං උලා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං Okay, Kolo call me Sudu. My job selling kudu. When the cops come, I scream, Ammata Udu. If you want weed, Mali, I got the badu. Ratarang chains and 5 or 6 mudu. Police saying, Apidi kyanne vanata mulle horu. Kavadavat atta nae, Apidi kyanne boru. Mantrita salib nathan kanda wenne toku. King of the vanate, I'm very, very loku. Hey, huna karada nadda me? Kira camera ka? ඉරාජ් එපා ඉරාජ් එපා සෙල්ලම් දාන්න බෑ මාත් එක්ක පාතාල චණ්ඩි කවුරුත් මං ගණන් ගන්න මාත් ඔය සෙල්ලම් හරියන්නේ ප්‍රශ්නයක් ආවොත් කුටු කරලා හැබැයි මං නරක මිනිහා කියන්න එපා ලස්සන වැඩ කරනකොට ලස්සනට වැඩ යන්න ඕන කවුද නගින්න මල්ලි නගින්න කවුද නගින්න මල්ලි කවුද මාධ්‍යවේදීන්ට ගන්නනේ මාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කරන්න ඕන මාධ්‍යවේදීන්ට අත තියන්න දෙන්න බෑ. මාව ජගවුසන්න බෑ. ගේන කමයක් ගේනවා. ගේන කමේ. ගේන කමේ. එහෙම නෙමෙයි පොඩි ෂේප් එකක් දාගමු. කතා කරන්න එපා. කතා ගන්නවා. සමාවෙන්න. කතා ගන්නවා. ඔයා මැඩෙන්. මම කියන දේ කරන වෙලියේ. මාව වළක්වන්න කිසි කෙනෙකුට බෑ. සමාවෙන්න සර්. හිතලා නෙමෙයි. සමාවක් නෑ. කිසිම ජාත්‍යන්තර බලවේගයකට මම යට වෙන්නේ නැහැ. ඔව් කිසිම ජාත්‍යන්තර බලවේගයකට මම යට වෙන්නේ නැහැ. මම කිව්වොත් කියපු දේ කරන මිනිහෙක්. එතකොට දූෂණය නැති කරනවා, භීෂණය නැති කරනවා මගෙත් එක්ක සෙල්ලම් බෑ. විශේෂයෙන් පාතාලේ. මම පාතාලේ මොකද මෙතන පොඩි මල්ලි ගමේ මල්ලි මොකද මෙල්ල වෙලා තියෙන්නේ මොකද ප්‍රශ්නේ සර් අපේ මාධ්‍ය වේදීන්ට මේගොල්ලෝ ගහනවා මම ගහන්න දෙන්න බෑනේ සර් අයිෂි නේද මොකද ඔය තාම්සිට එකපාරට මාධ්‍ය වේදිකයෝ ගැන පුදුම අනුකම්පාවක් ආදරයක් කරුණාවක් ඇති වෙන්නේ සර් ඒගොල්ලෝනේ සර් අපි නග්ගලා මුදුනේ තියන්නේ ඒගොල්ලෝනේ ඒගොල්ලෝ අපි ආරක්ෂා කරන්න ඕන සර් හරි නෑ ගමේ මල්ලි මේ තරුණ කොල්ලෝ ගැට ගහලා හරියන්නේ මේ තමයි අපේ අනාගතය අයිෂි ගලවන මේගොල්ලන්ට කිසි හිරිහැරයක් කරන්න එපා තරුණයින් අයිෂි මේගොල්ලන්ට අපි හිරිහැර කළොත් කෝ හෙටක් කෝ අනාගතය මේ අපේ මේ කොළඹ ලොක්කත් ඇවිල්ලා කොළඹ මල්ලි මොකද ප්‍රශ්නේ මොකක්ද අයියේ කලබලේ දැන මම ආවේ කලබලේ කියන්නේ දැක්ක නේද මෑන්නේ ඔව් මෑන් හිටියොත් ඉතින් එතන කලබලයක් තමයි අවුලක් ඇතුවත් බැරි නැතුවත් බැරි පුද්ගලයා ඕකට පොඩි විසඳුමක් තියෙනවා ලොකු අයියේ විසඳුමක් ඔව් මේ ලිස්ට් එකෙන් තාවකාලිකව නම කපලා දාන්න අපෝවේ ජනතාව කුපිත වේ ජනතාව කලබල වෙයි මේ යකට ආදරේ ඉන්නේ ආදරේ හැමෝම ජනතාවට ටික කාලයයිනේ ඕක මතක හිටින්නේ
good idea. Very good idea. මොනවද බොන්නේ? මොකද බොමුද? කෝපි බොමු. Kopi. Alright. Get kopi ka. Right, yes. කොහොමද කොපි එක? Tasty. ඕකේ සීන් නෑ. අලි මල්ලේ වැඩි පටන් ගන්න. ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලුකුම පචය මං පුරා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං පාතාලය මං ලුකුම පචය මං පුරා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං මගේ නම අජිත් මම මෙඩිසින් කරේ ආප්ප පුච්චලා යුනිවර්සිටි ගියේ හાર્ඩ්වෙයාර් එකේ වැඩ දැන් නෝ මනි පුතේ ලෙඩින් ඉන්න අමර බෙහෙත් ගන්න සල්ලි නැතේ පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නේ මේ දවස්වල ඡන්දේ හින්දා ලොකට වැඩ කරන්නේ පොලිසියෙන් ආවම බොක්කෙන් වහින්නේ අනිත් පිලේ කොල්ලෝ අපිව දැකම හයියෙන් දුවන්නේ මට තියෙන්නේ බෝතල් හොඳට වත්තට බෙදන්න බෝතල් වෙනෙන් ලොකට හොඳට කදිරි ගහන්න කියන්න මැරිච්චාගේ ඡන්දේ දිනනවා මටම කෝල් කරන්න ආමේ අක්කා ඔය කාඩ් එක මේක තියාගන්න ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලුකුම පචය මං පුරා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං පාතාලය මං ලුකුම පචය මං පුරා බෝතලේක රවට්ට ගත්ත මහත අයියා මං දශක කිහිපයක් ඇතුළත මේ ඇති වුණ මහා සමාජ විපර්යාසය සංස්කෘතික විපර්යාසය දේශපාලන විපර්යාසය අපට විශේෂයෙන්ම අපේ පරපුරයට මානසික විශේෂයෙන් බලපෑමක් කියන එක මම හිතන්නේ මා විශේෂයෙන් කරන්න අවශ්‍යයි. පළමුවෙන්ම කුඩා දරුවාගෙන් පටන් ගත යුතුයි. ඒ දරුවා තමයි වයස ගිහිල්ලා අවුරුදු 14 15 වෙනකොට තුවක්කු බෝම්බ අතට අරගෙන එහෙම හිදුවලා සමාජය සහ තමා විනාශ වෙන්නේ. ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන් සහිත පාර්ලිමේන්තුවට ආපුවාම පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි මුළු රටමත් විනාශ කරන්නේ.